වසර 5000කට පෙර එරිශිරු සොයා ගන්නා ලද මෙම ආධ්‍යාත්මික භාවනාව තුළින් ඔබට ෂණිකව ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙය අපිට ලබා ගන්න පුළුවන්. ඒකට කියන අපි 111 භාවනාව කියලා. මේක දින 21ක් අපි කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි කරන්නේ අපගේ පෙකණියට අවධානය යොමු කිරීම. මේක නවීන විද්‍යානුකූලවත් ඔප්පු වෙලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් පෙකණියක් රහිතව ජීවත් වීමක් අපි නෑ. අපේ ආරම්භය තමයි මේ පෙකණිය. මොළයට ප්‍රථම අපේ නිර්මාණය වෙන්නේ උපතේදී මේ පෙකණිය. මේකෙන් කෙරෙන්නේ අසීමිත බලයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ චක්‍ර දෙකට අපේ අවධානය යොමු කරන්න ඕනේ. එකක් පෙකණිය, අනිත් එක තෙවන ඇස. උදාහරණයකට බලන්න අපි දරුවෝන් හුස්ම ගන්න ආකාරය පිළිබඳ ඔවුන්ගේ පෙකණිය දෙස බලන්න හුස්ම ගන්න රිද්මය. ඒකෙන් අපිට පේන ඔවුන්ගේ වර්ධනයට හේතුව තමයි ඉක්මන් වර්ධනයට හේතුව තමයි මේ පෙකණිය තුළ ඒ භාවනා. ඒ කියන්නේ එම හුස්ම ගැනීමේ ක්‍රමවේදය තුලින් තමයි ඔවුන්ට ඉක්මන් වර්ධනයක් ඇති කරන්නේ. ඔවුන්ගේ රිද්මය තමයි නියම ස්වභාවය අපගේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා. අපි ඉස්සෙල්ලා මේකද කරන්න ඕනේ සුඛාසනේ. අපි පිටුලා ඉන්න ඕනේ. කකුල් දෙක හරහට තියාගෙන අපි කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගැඹුරු හුස්මක් ගන්නවා පෙකණිය පිරෙන්න. අපි මෙහිදී විශේෂයෙන්ම පෙකණියට තමයි අවධානය යොමු කරන්නේ. අපි ඊට පස්සේ මොකද කරන්නේ 111 වතාවක් පෙකණිය පිළිබඳ අවධානයට ලක් කරලා හුස්ම ගැනීම තමයි මෙතනදී අපි කරන්න ඕනේ 111 වතාවක්. එතකොට 111 කියන්නේ අංක විද්‍යාව හැටියට master of manifestation. new begin නව ආරම්භය. මේකෙන් වෙන්නේ විඥාන තලයේත් එක්ක අපේ ඉහළ විඥානයත් එක්ක අපේ සිත සම්බන්ධ වෙනවා. මේක සාමාන්‍යයෙන් 50 60 වතාවක් අපි කරගෙන යනකොට අපිට දැනෙනවා අපේ හිත තැම්පත් වෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී පැරාසිම්පතටික් තියෙන තත්ත්වයට අපිපත් වෙනවා. සම්පූර්ණ අපේ නර්ව් සිස්ටම් එක රිලැක්ස් වෙන්න පටන් ගන්නවා. අපි ස්වයං අවදියටපත් වෙනවා මේ අවස්ථාවේදී. ඒ අවස්ථාවත් එක්ක අපගේ නව ස්නායු මාර්ග නියුරෝස් පාත් ඕපන් වෙනවා. අන්න එවිට අපි මිනිස්යාගේ නයිසර්ගික ස්වභාවයටපත් වෙනවා. බොහෝ දුරට මේ පැය 48ත් 72ත් අතර ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ක්‍රමයක් නවීන විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී අපගේ පෙකණියයි විශ්ව ශක්තියයි සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔබගේ ශරීරය සහ හැඟීම් ඔබ නොවේ කියන තත්ත්වයටපත් වෙනවා. මේ මොහොතේදී අපි නිරීක්ෂකයෙක් බවට පත් වෙනවා. මෙහිදී මෙම 111 වෙනි වතාව තද අරමුණකින් යුතුව පෙකණිය පිළිබඳ අපි ඊට යොමු වෙන්න ඕනේ.